රාජ්‍ය සේවා අන්‍යෝන්‍ය අර්ථසාධක සංගමය. රාජ්‍ය සේවයේ නිලධාරියන්ගෙන් සෙදුම්ලත් ආයතනයක් වන මෙම සංගමේ පහත සඳහන් තනතුර සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. කළමනාකරණ සහකාර 3 වෙනි ශ්‍රේණිය. අධ්‍යාපන සුදුසුකම්. සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාව, ගණිතය සහ තවත් විෂයන් දෙකට සඳහා සම්මාන සාමාර්ථ සහිතව අපෝස සාමාන්‍ය පෙළ විභාගය එකවර විෂයන් 6කින් සමත් වී තිබීම. අපොස උසස් පෙළ විභාගයෙන් විෂයන් 3ක් එකවර සමත් වී තිබීම. MS සෆේස් පරිගණික වදන් සැකසුම පිළිබඳ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගන්නා පාඨමාලාවක් හදාරා සමත් වූ බවට සහතික පත්‍රයක් ලබා තිබීම. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම හා ගණකාධිකරණය පිළිබඳ දැනුම අමතර සුදුසුකමක් වේ. මුලික වැටුප 2025 ජනවාරි 1 දිනට රුපියල් 40,403කි. වැටුපට අමතරව සංගමයේ විසින් අනුමත ප්‍රසාද දීමනා හා වෙනත් දීමනාද හිමි වේ. වයස අවුරුදු 18ත් 30 අතර විය යුතුය. අයදුම්පත් යොමු කිරීම. තමන් විසින් සකස් කරන ලද අයදුම්පතේ 2025 11/28 දින පස්වරු 2ට පෙර පහත සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය. ඒකාබද්ධ ලේකම් හා භාණ්ඩාගාරික රාජ්‍ය සේවා අන්‍යෝන්‍ය අර්ථසාධක සංගමය අංක 155 කාසර වීදිය කොළඹ 8 ලියුම් කවරේ ඉහළ වම්පස කෙළවරේ අයදුම් කරන තනතුර සඳහන් කළ යුතුය. ඉදිරියේදීත් මෙවැනි රැකියා පිළිගුණ තොරතුරු ලබා ගැනීමට මගේ channel එක subscribe කරලා තියාගන්න. රැඳී සිටියාට ස්තුතියි.